අධිපතිතුමා ආර්ථික වර්ධනය පිළිබඳ කතා කරන නිසා ගිය අවුරුදු 5%කින් වර්ධනය වුණා. ඒ වර්ධන ප්‍රවණතාවය දිගටම පවතී කියලා තමයි ඔබතුමා ප්‍රකාශ කළේ. නමුත් 2018 වර්ෂයේ දලදේශ නිෂ්පාදිතයේ මූර්ත අගය අනුව ගත්තාම තාම 2018ට වඩා පසුපසින් තමයි අපේ දලදේශ නිෂ්පාදිතය අතින් තාම ආර්ථිකය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ප්‍රතිචාරය මොකක්ද? ඒ කියන්නේ ආර්ථිකය අර 2022 දී 7.3කින් වැටුණා. ඊට පස්සේ 2.3කින් වැටුණා. ඒක ගොඩාක් වැටුණු වර්ෂ වලින් පස්සේ වර්ධනයක් ලැබුණාට අපි තාම 2018ට වඩා පසුපසින් සිටින්නේ. සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස දැනගන්න. ඒක සාමාන්‍යයෙන් කොහොමත් ආර්ථික අර්බුදයකට සහ ආර්ථිකයක් සංකෝචනයට පත් වුණාට පස්සේ විශේෂ මේ වගේ කියන්නේ බරපතල ආර්ථික අර්බුදයකට යටවෙච්ච රටක් ඒක අනිත් පැත්තෙන් යථා තත්ත්වයට කලින් හිටපු තත්ත්වයට පළවෙනි අවස්ථාව වෙන්න යම්කිසි වසර කිහිපයක් ගත වෙනවා. අපි දකින්නේ දැන් ආර්ථික අර්බුදයෙන් පස්සේ පළවෙනි වසර තමයි 2024 වසර 5% වර්ධනයක් ඇති වුණා. අපි ඔබතුමා කිව්ව එක නිවැරදි 5% වර්ධනය ආවට 7%කින් සහ 2%කින් අර සංකෝචන වෙලා තමයි 5%. එතකොට අනිවාර්යයෙන්ම යථා තත්ත්වයටපත් වෙන අපි හිතන්නේ තව අවුරුද්ද දෙකක් විතර යයි අඩුම වශයෙන් අර ආර්ථිකයේ ප්‍රමාණය රියල් මූර්ත ආර්ථිකය අනිත් පැත්තෙන් සජනව ඩොලර් වලින් ගත්තොත් US ඩොලර් GDP එකේ වටිනාකම නැත්නම් per capita GDP කියන එක ක්‍රමානුකූලව ඉදිරියට යයි. නමුත් තාමත් අර ඒ පැරණි තිබිච්ච ඒ ආර්ථික ඒ ප්‍රමාණය විශාලත්වයට තමයි අවිලා නැහැ. ඒක සාමාන්‍ය ඕනම ආර්ථික අර්බුදයට පස්සේ කියන අර යම්කිසි රටේ නිෂ්පාදන ප්‍රමාණය අවුට්පුට් ලොස් එකක් වෙනවා. ඒ ලොස් එක රිකවර් වෙන්න නැවත යථා තත්ත්වයටපත් වෙන්න යම්කිසි කාලයක් යනවා. මම හිතන්නේ අවුරුද්දක් වගේ එහෙම නැත්නම් ඔබතුමා කිව්ව 2018 මට්ටමට බොහෝ විට ලැබුණ අවුරුද්දේ හෝ එන්න පුළුවන්. නැත්නම් ඊට පස්සේ අවුරුද්දේ වැඩි වුණොත් ඒක පුරෝගතනේ දැනට තාම හරියටම කළා නෑ අපි. අධිපතිතුමා ඒ වගේම අර පොලි අනුපාත ගොඩක් අඩු වෙලා තියෙන නිසා මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමත් සමග ඉතුරු කරන අයට ගොඩක් මේ බලපාලා තියෙන නිසා මහ බැංකුව ප්‍රකාශ කළා නව ඉතුරුම් ක්‍රමවේද උපකරණ යනාදී හඳුන්වා දීමේ අදහසක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙල කොහොමද? ඒක අත් වශයෙන්ම අපි මේ සඳහන් කරේ විශේෂයෙන් මහ බැංකුවට ඒ ඉතුරුම් උපකරණ හඳුනා දීම මහ බැංකුව වශයෙන් අපි කරන්නේ මේ අර රෙගුලේට් කරන එක නියාමනය බැංකු පද්ධතිය නියාමනය තුලින් අපි කරන්නේ බැංකුව හරියට නියාමනය කරන එක. එතකොට නියාමනය තුලින් බැංකු පද්ධතිය හෝ ඒ මුදල් ෆයිනෑන්ෂල් සර්විසස් ඉන්ඩස්ට්‍රි එක ඒ කියන්නේ මුදල් සේවා සපයන අනිකුත් ආයතන තුලින් තමයි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි ආකාරයක දැන් උදාහරණයක් විදිහට බැංකුවල පොලි උපන්නපාත අඩු වෙනකොට මොනවාද ඊට අමතර ආයෝජන අවස්ථා ජනතාවට කොහොමද අනිකුත් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඩෙවලොප් කරලා දෙන්න කියන එකක් තමයි දැන් ඔය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර වෙළඳපොළ තවදුරටත් වර්ධනය කිරීම මේක දැන් අලුතෙන් PDM යටතේ දිගටම කරගෙන අපි සහයෝගය දෙනවා. ඊට අමතරව විනිමය කොමිෂන් සභාව SEC එක යටතේ පවතින නියාමන ආයතන තියෙනවා. ස්ටොක් මාකට් එක තව එක ආයෝජන ලියාපදිංචි ආයතන ඊට පස්සේ යුනිට් ට්‍රස්ට් වගේ ඒවා තව ඉතිරි ක්‍රමයේ උපකරණ වෙළඳපොළ තුලින් සාමාන්‍ය මේ වගේ අවස්ථාවලදී නියමිත ආකාරයේ නියාමනයට යටත් වෙන ඒවා වෙන්න පුළුවන්. ඉන්ෂුරන්ස් වලින් ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවන් රක්ෂණ යටතේ. ඒත් අපි දකින්න සාමාන්‍ය ඒ ක්‍රමානුකූලව කාලයක් යන දෙයක් ඒ රටක් දියුණු වෙනකොට විශේෂයෙන් මුල්‍ය වෙළඳපොළ දියුණුව තුලින් වෙළඳපොළ තුලින් ආයෝජන සඳහා විවිධ අවස්ථා විවිධ උපකරණ එන්න ඕන. ඒතකොට තමයි කෙනෙක් හැමතිස්සෙම තමන්ගේ ඉතිරිම බැංකුවේ මාස 12කට තැන්පතට අමතරව භාණ්ඩාගාර බැඳුම් කර එක ආයෝජනය කරනවාද, කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවාද, ඉන්ෂුරන්ස් එක ආයෝජනය කරනවාද, යුනිට් ට්‍රස්ට් එක කරනවාද, ඒක ප්‍රතිලිත වෙන්න ඕනේ. ඒක මම හිතන්නේ අපි යම්කිසි සහ කෝඩිනේෂන් එකක් කරනවා අනිකුත් ආයතනයක. නමුත් ඒක වෙළඳපොළ තුලින් තමයි අපි හිතන්නේ ඒක මතුවලා එන්න ඕනේ. අවස්ථා ඇති වෙන මේ වගේ අවස්ථාවලදී.